මේ නිලධාරීන්ගේ තොරතුරු තියෙනවා මෙන්න වවුචර් පත් අංකේ අමාත්‍යාංශ ලේකම්තුමාට පුළුවන් ක්‍රියාමාර්ගයක් අරගන්න කොහොමද සිද්ධ වුනේ ඊළඟ කාරණා අමාත්‍යාංශ ලේකම්තුමා හොව ගන්න බලධාරීන් මේකට ක්‍රියාමාර්ගයක් ගන්නද මේ කතා කරන මට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නද කියන ප්‍රශ්නේ තියෙනවා අපි ඔය සභාපති වරදක් කරනවා නම් ඒක දැනුම් දෙනවා අමාත්‍යාංශ ලේකම්ට දැනුම් දීපු කරුණු කාරණා මාළක ගොනුවක් ඉදිරිපත් කරන්න පුළුවන් බර්නාඩ් වසන්ත මහත්තයා එක්ක ලියුමක් මට ලැබෙලා නැහැ ලිපිය ලැබුණා කියලා තොරතුරක් එවලා නැහැ පුළුවන් නම් එදුම කොහේ හරි අමාත්‍යාංශයක ඉන්නවනම් මාව කැඳවන්න මම ඕන තැනකට එන්න ලෑස්ති ආයතනයේ සිදුවෙච්ච වැරදි පත්වීම් සම්බන්ධයෙන් අභියෝග කරලා මොනට අපි කියලා තියෙන්නේ ඒගොල්ලෝ කරපු වැරදි වැටුප්හා දීමන වශයෙන් සුදුසුකම් නැති නිලධාරීන්ට ලක්ෂ 30කට අධික මුදලක් ගෙවලා තියෙනවා. තුවක්කාරී තීන්දුව තියෙනවා. ඒවට විරුද්ධව කතා කරොත් කතා කරන එක කපලා දානවා. ඔය මේ මම කියන කරන ප්‍රකාශ ගන්න ඕන සභාවකට මාව ගෙන්නන්න. ලියුම් වගකීමකට වෘත්ති සමිතිය හැටියට ලියාපදිංචි තැපෑලෙන් කාර්යාලයට ගිහිල්ලා බාර දීප කොපි තියෙන ඕන තැනක ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ආයතනෙත් නිලධාරීන්ගේ වැරදි තියෙනවා. ඔවුන්ගේ පට උමනාවන් වෙන්නේ මේ ආයතනයේ කටයුතු ක්‍රියාත්මක කරපුවා තියෙනවා මේ කඩාවැටීම. මම වෘත්ති සමිතිය ලේකම්වරයෙක් වෘත්ති සමිතියකට යම් යම් තොරතුරු ලැබීමේ ක්‍රමවේදයන් තියෙනවා. මේ ආයතනයේ පවතින නීතියට පිටින් කරපු වැරදි සහිත කරුණු කාරණා තමයි මේ ලිඛිත තොරතුරු අපි ගන්නෙ. ආයතනයේ වරදක් සිදු වුණා කියලා දැනගත්තොත් අපි ඒ තොරතුරු පස්සේ හඹාගෙන ගිහලා ඒකට අවශ්‍ය සියලුම නීති ලේඛන අපි කොහෙන් හෝ හොයා ගන්නවා. ඒ වෙනත් යුනියන් ගත්තත් එහෙම තමයි. ඒ මත තමයි අපි කරුණු කාරණා ඉදිරිපත් කරන්න නැතුව මේ අඳුරේ අතපත ගාලා අපි මේ බොරු කියලා අපිට හිතෙන එක නෙමෙයි අපි මේ කියන්නේ. තොරතුරු මට ලැබුණේ කොහොමද කියලා මම බැඳීලා නැහැ ඒගොල්ලන්ට උත්තර දෙන්න. ඊට කලිනුත් මට විගණන වාර්තාවක් මගේ අතටපත් වෙච්ච එක සම්බන්ධයෙන් මාව රජයේ විගණන කාර්යාලයට ගෙන්නලා මට මේ තොරතුරු ලැබුණේ කොහොමද කියලා මම ඒගොල්ලන්ට කිව්වා මට සමහර තොරතුරු අපිට එනවා නිර්නාමික වෙනවා. වෘත්ති සමිති ලේකම්වරු වැඩි. අපි මේව ගැන කතා කරනවා කියලා දැනගත්තම අපේ මේස උඩ තියලා යනවා සමහරු. ඩිරෙක්ට් කතා කරන්න බැරි නිලධාරීන් අපි මේව කතා කරයි කියලා හිතලා අපේ මේසවල උඩ තියලා යනවා. අපි දන්නේ නැහැ කොහෙන්ද ආවේ. සමහරු අපිට ලියාපදිංචි තැපෑලෙන් එවනවා. මේ තොරතුරු එහෙම තමයි. මම මේ ඉදිරියේදී ප්‍රකාශ කරන කරුණු වැරදිද බොරුද මොකද්ද කියලා දැනගන්න ඕනනම් ඉතින් ආයතනයට පුළුවන් වෙනත් මොකක් හරි පරීක්ෂණ මණ්ඩලයක් පත් කරලා මාව කැඳවන්න. ඔය ඕන සභාවකට ඕන නිලධාරියෙක් මම විවෘතව සංවාදයකට සූදානම්. මේ කියන්නේ බොරු නම් ඔප්පු කරන්න අපි ලෑස්ති. ආයතනයේ සිදුවෙන කටයුතු සම්බන්ධයෙන් හඬ නගලා එක්ක නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා නම් අපිට දෛනිකවම ඉන්නේ උසාවිය. නිලධාරීන්ට ඕන කටයුතු කරන්න නිලධාරියට කම්කරු නීතියක් අකන්නේ. එහෙම නිලධාරීන් ටිකක් ඉන්නේ. අභියෝග කරලා කියන්නේ. හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන්සේ පොරනේ දිනු මව්බිම සෞසිරියෙන් සරසව් ලිබිදව් සැරසෙව්